ධර්මයේ තියෙන අරුම පුදුම ඔසු ගැන කතා කරද්දී අපේ පැරණෝ හරිම ගෞරවයෙන් සලකූ පැලෑටියක් තමයි අක්මැල්ල කියන්නේ. එළව දෙකමේදී මුඛ රෝග සඳහා ඖෂධ සකස් කිරීමට මෙම ඖෂධ පැලෑටිය බොහෝ සෙයින් උපකාරී වුණා. මුඛ රෝග කියන්නේ දත් කැක්කුම, විදුරු මස් දියවීම, මුඛයේ බැක්ටීරියා ආසාදන ඒ ආදී රෝග සඳහා ඖෂධ සකස් කිරීමට මෙම ශාකය ප්‍රයෝජනයට ගත්තා. ඔබට දත් කැක්කුමක් තිබෙන අවස්ථාවක මේ කුඩා මල අරගෙන ඒ අදාළ දතේ තියලා විනාඩියක් වැනි කෙටි කාලයක් හපාගෙන හිටපුවාම ඒ දත අවට හිරිවැටීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ස්වභාවික නිර්වින්දනයකට ලක් වෙනවා. එසේ වීමෙන් ඔබට දත් කැක්කුම පහව යනවා. ක්ෂණික සහනයක් ලබා ගන්න පුළුවන්. මෙහි විද්‍යාත්මක නාමය තමයි ඇක්මෙලා ඔලරේසියා. මෙහි අඩංගු රසායනික සංයුතිය ස්පිලෑන්තෝල්. මේ ස්පිලෑන්තෝල් කියන රසායනික ගුණය මගින් තමයි ස්වභාවික නිර්වින්දනයක් ලැබෙන්නේ. ක්ෂණික සහනයක් ලැබෙනවා. ඔබගේ ගෙවත්තෙත් මේ වගේ වටිනා ඖෂධ පැල ඇති. එම ඖෂධ පැල සංරක්ෂණය කරගන්න කටයුතු කරන්න. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අප හා සම්බන්ධ වී සිටින්න. තවත් කෙනෙකුට මේ වටිනා ඖෂධය ගැන දැන ගැනීමට ෂෙයා කරන්න.